අයිබෝන් අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදුලියේ තියෙන මූලිකම පරාමිතියන් ගැන සරලව පැහැදිලි කරන්න. ඉතින් විදුලියේ තියෙන දේවල් අපිට ඇහැට පේන්නේ නැති නිසා විදුලියේ හැසිරීම විදුලියේ මූලික පරාමිතියන් වල හැසිරීම නැත්නම් බේසික් ෆන්ඩමෙන්ටල්ස් වල හැසිරීම විදුලියේ හැසිරීම එතකොට බොහෝ සෙයින් මේ ජලයට සමානයි. ඒ ජලයේ හැසිරීම ට සාපේක්ෂව ගත්තහම විදුලියේ හැසිරීමත් ඒ හා සමාන ස්වරූපයක් පෙන්වන. ඒ නිසා අපිට මේ ජලයේ හැසිරීම අපි උදාහරණයක් විදිහට ගත්තහම අපිට විදුලියේ හැසිරීම පහසුවෙන් විස්තර කරන්න පුළුවන්. ඒ නිසා මම අද කතා කරන්නේ මූලික හැඳින්වීම් සහ මූලික දේවල් ටික සාකච්ඡා කරන්න. අපි කලින් වීඩියෝ වල ඉගෙන ගත්ත දේවල් වලටත් එකතු කරලා අපි සරල හැඳින්වීමක් අද සාකච්ඡා කරනවා මේ විදුලියේ හැසිරීම පිළිබඳව. right. එතකොට මෙතන මම ඇඳලා තියෙනවා ජල භාජන දෙකක්. මෙතන තියෙනවා එක ජල භාජනයක්. මෙතන ජලය වැඩිපුර තියෙන නිසා මේ භාජනයේ ජලය වැඩිපුර තියෙන නිසා මේක ප්‍රෙෂර් එක හයි ප්‍රෙෂර් එකක් තියෙන. මොකද ජලය ගොඩාක් මේ භාජනයේ අන්තර්ගත වෙලා තියෙනවා මේ භාජනයට සාපේක්ෂව. ඒතකොට මේ භාජනයේ තියෙන ජල මට්ටම ගොඩක් අඩු නිසා මේ භාජනයට සාපේක්ෂව මේකේ අඩු නිසා මේකේ ලෝ ප්‍රෙෂර් තියෙන්නේ. ප්‍රෙෂර් එක අඩුයි. ඒතකොට මේකේ ප්‍රෙෂර් එක වැඩි. මේ භාජනයට සාපේක්ෂව මේ භාජනයේ ප්‍රෙෂර් එක වැඩි. අපිට සරලව අපිට මේක පැහැදිලිව අදහසක් ගන්න පුළුවන්. ඒ නිසා භාජන දෙකක් තියෙනවා. එතකොට මේ භාජනයේ ජලය අඩුයි, මේ භාජනයේ ජලය වැඩි. අඩු භාජනයේ ජලය තියෙන පීඩන ජලය මගින් ඇති කරන පීඩනය අඩුයි. වැඩිපුර ජලය තියෙන එකේ පීඩනය වැඩි. ඒ නිසා හරි සරලයි, සරල අදහසක් තියෙන්නේ. එතකොට අපි දන්නවා මෙතන අපි කරාමකින් වහලා තිබ්බොත් එහෙනම් මේකේ ප්‍රෙෂර් එක වැඩි, මේකේ ප්‍රෙෂර් එක අඩුයි. අපි මේ කරාමේ ඇරියොත් අපිට මොකක්ද වෙන්නේ? කරාමේ ඇරියොත් අපි දන්නවා වැඩි පීඩනයක් තියෙන භාජනයේ වතුර මේ වැඩි පීඩනයක් තියෙන නිසා අඩු පීඩනයක් තියෙන භාජනයේ පැත්තට මේ නලය හරහා ජලය ගලාගෙන යනවා. වැඩි පීඩනයක් තියෙන පැත්තේ නම් අඩු පීඩනයක් තියෙන පැත්තට ජල ධාරාවක් ගලාගෙන යනවා. ඒ නිසා හරි සරලයි. වැඩි භාජනයේ pH ප්‍රෙෂර් එක වැඩි පැත්තෙන් නම් ප්‍රෙෂර් එක අඩු පැත්තට ජලය ගලාගෙන යනවා. මොකද මේකේ ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් නැත්නම් පීඩන වෙනසක් තියෙන නිසා. right. ඒ නිසා බලන්න එනම් ඔය වගේම අපිට ඔය කරලා හරි සරලයිනේ පැහැදිලිනේ. එතකොට බලන්න මම මෙතන බැටරියක් ඇඳලා තියෙනවා. right. බැටරිය ගත්තාම බැටරියේ තියෙනවා ඉලෙක්ට්‍රෝන. අපි කතා කරනවා ඉලෙක්ට්‍රෝන. අපි කලින් සඳහන් කරා කලින් වීඩියෝ ඉලෙක්ට්‍රෝන ගැන සඳහන් කරා. ඒතර මේ බැටරියක් ගත්තාම බැටරිය අපි දකිනවා පෙන්ටෝච් බැටරි කැලේ තියෙන්න පුළුවන් 9 වෝල්ට් තියෙනවා 12 වෝල්ට් තියෙනවා. ඒ වගේ හයිබ්‍රිඩ් වාහනයක ගත්තොත් දැන් ප්‍රියස් එකේ බැටරිය ගත්තොත් 201.6ක් වෙන වෝල්ටේජ් එකක් තියෙනවා. තව 144ක් තියෙන්න පුළුවන්. ඊට වඩා වෙනස් වගේක් තියෙන්න පුළුවන් මේ බැටරි තියෙන්න පුළුවන්. නමුත් අපි සරලව මේක අදලා තියෙන්නේ බැටරියක් කවුරුත් දක්ලා තියෙන ආකාරයේ බැටරියක්. එතකොට බැටරිය ගත්තාම බැටරියත් අග්‍ර දෙකක් තියෙනවා. එකක් ඍණාග්‍රය අනික ධනාග්‍රය. එකක් ඍණාග්‍රය අනික ධනාග්‍රය. එතකොට මේ බැටරිය ගත්තාම මෙන්න මේ ජල භාජනයේ වගේම තමයි. ඒක තමයි අපි ජලය උපමා කරලා කතා කරේ. මොකද පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් නිසා ජලය හැසිරීමට බොහෝ සෙයින් මේ විදුලිය හැසිරීම සමාන නිසා අපිට ලේසියෙන් පැහැදිලි කරන්න පුළුවන් නිසා මේ ජල භාජන දෙක වගේම ගත්තොත් මේ බැටරිය ගත්තාම බැටරිය ඍණාග්‍රයයි ධනාග්‍රයයි ගත්තාම බැටරියේ ඍණාග්‍රයේ මේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර ප්‍රෙෂර් වෙලා තියෙනවා. වැඩිපුර ප්‍රෙෂර් වෙලා තියෙන වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා මේ ඉලෙක්ට්‍රෝන මේ බැටරියේ ඍණාග්‍රයේ. එතකොට එහෙනම් ධනාග්‍රයට සාපේක්ෂව වැඩිපුර ප්‍රමාණයක් මේ ඉලෙක්ට්‍රෝන මේ ඍණාග්‍රයේ තියෙන නිසා මොකද වෙන්න ඕනේ? මේ ඉලෙක්ට්‍රෝන පීඩනය ඍණාග්‍රයේ ධනාග්‍රයට සාපේක්ෂව ගොඩක් වැඩි. එහෙනම් මේ භාජනය වගේම මෙන්න මේ භාජනයේ මේ පැත්තේ ජලයේ භාජනයේ ජල ප්‍රමාණය අඩු නිසා අඩු පීඩනයක් තියෙන. මේ පැත්තේ ජල භාජනයේ ජලය වැඩි නිසා වැඩි පීඩනයක් තියෙන. ඒ වගේම බැටරියක් ගත්තොත් බැටරිය ඇතුලේ හොයාගෙන තියෙනවා ඍණාග්‍රයේ අපි කලින් වීඩියෝ එකක ඉගෙන ගත්තා ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ ඍණාරෝපිතයි කියලා. හරි. ඒතර එහෙනම් මේ ඍණාග්‍රයේ ගොඩාක් ඉලෙක්ට්‍රෝන ප්‍රෙෂර් වෙලා තියෙනවා නම් අපි මෙතන හොඳ charge වෙච්ච බැටරියක් නම් මේක ගොඩාක් ඉලෙක්ට්‍රෝන ප්‍රෙෂර් වෙලා තියෙන ඍණාග්‍රයේ. එතකොට එහෙනම් මේ ඍණාග්‍රයේ ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි ධනාග්‍රයට සාපේක්ෂව. එහෙනම් මේකදී අපිට මේ එහෙනම් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස එහෙනම් ධනාග්‍රයට සාපේක්ෂව ඍණාග්‍රයේ පීඩනය වැඩි ඉලෙක්ට්‍රෝන. එහෙනම් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසට අපි කියනවා අපිට ගන්න පුළුවන් මේ ප්‍රෙෂර් වෙනස සරලව ගත්තොත්
වෝල්ටේජ් නැත්තම් වෝල්ටීයතාවය කියලා අපිට ගන්න පුළුවන්. රයිට්? වෝල්ටේජ් එහෙනම් මෙන්න මේ ඍණාග්‍රය සහ ධනාග්‍රය අතර තියෙන ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසට අපිට කියන්න පුළුවන් වෝල්ටේජ් කියලා නැත්නම් වෝල්ටීයතාවය කියලා අපිට සරල අදහසක් ගන්න පුළුවන්. අපි තව ඉස්සරහ වීඩියෝ වලදී මීට වඩා ගැඹුරින් සාකච්ඡා කරමු මේ මූලික සිද්ධාන්තවල අපිට අදහසක් විතරයි මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ. රයිට්. එතකොට මේ කියන වෝල්ටේජ් සහ අනිත්‍ය වගේ හැසිරීම කොයි වගේද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්නේ. රයිට්. එතකොට බලන්න මෙතනදී අපි මේ සැකස්ම ගත්තහම මේකදී අපි මේ තිබ්බ කරාමේ විවෘත කරපුවාම මෙන්න මේ නලය හරහා ජල ධාරාවක් ගමන් කරා. කොයි පැත්තටද ජල ධාරාව ගමන් කරේ? පීඩනයේ වැඩි පැත්තේ නම් පීඩනයේ අඩු පැත්තට ජල ධාරාවක් මේ බටේ හරහා ගමන් කරා. එතකොට ඒ වගේම එහෙනම් අපි මෙතනට හයි කරොත් හරි මෙතනට හයි කරොත් බල්බ් එකක් වයර් එකක් එක්ක අපි බල්බ් එකක් හයි කරනවා. රයිට්? එහෙනම් බල්බ් එකක් හයි කරනවා. රයිට්? බල්බ් එකක් හයි කරනවා. එතකොට බල්බ් එක හයි කරපුවාම බලන්න එතකොට බල්බ් එක දැන් මේ දෙක අතර හයි කරලා තියෙනවා. හයි කරද්දී මොකද වෙන්නේ? මෙතන තියෙනවා ඉලෙක්ට්‍රෝන ප්‍රෙෂර් වෙලා හරි මේකට සාපේක්ෂව වැඩි පීඩනයක් තියෙනවා. එහෙනම් දැන් මොකද වෙන්න ඕනේ? මේකට සම්බන්ධ කරලා තියෙනවා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පුළුවන් මාර්ගයක්. මොනවද? වයර් එකකුයි බල්බ් එකකුයි හයි කරලා තියෙනවා මේ ඍණාග්‍රය සහ ධනාග්‍රය. එතකොට එහෙනම් මේ පීඩනය වෙච්ච ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ කොයි අග්‍රේ ඉඳන් කොයි අග්‍රේට? එහෙනම් අපිට තේරෙනවා පීඩනයේ වැඩි පැත්තේ ඉඳන් පීඩන අඩු පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. එහෙනම් අපිට තේරෙනවා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරනවා කොයි පැත්තටද? මේ ඍණාග්‍රේ ඉඳලා ධනාග්‍රය පැත්තට. එහෙනම් ඉලෙක්ට්‍රෝන ධාරාවක් මෙතන ජලයේ වැඩි තැන ඉඳන් ජලයේ අඩු තැනට ජල ධාරාවක් ගමන් කරා වගේ බැටරියක් ඇතුලේ බැටරිය ඍණාග්‍රය සහ ධනාග්‍රය බල්බ් එකක් සහ වයර් වලින් සම්බන්ධ කරාට පස්සේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පුළුවන් මාර්ගයක් හම්බ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි තැන ඉඳන් ඉලෙක්ට්‍රෝන පීඩනය අඩු තැනට ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරනවා. අන්න ධාරාව විදුලියේ ධාරාව කියනවා කරන්ට් කියලා. එහෙනම් ඉලෙක්ට්‍රික් කරන්ට් එක කරන්ට් නැත්තම් ධාරාව එහෙනම් ඔන්න අපිට කාරණා දෙකක් හමු වුණා. වෝල්ටේජ් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස අපි සරලව කතා කරොත් ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසක් තියෙන තැනකට අපි සන්නායකයක් නැත්නම් වයර් එකක් හරහා නැත්නම් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පුළුවන් ද්‍රව්‍යයකින් අපි බල්බයක් එක්ක මෙතන සම්බන්ධ කරලා තියෙනවා මේ වයර් එකකින්. එතකොට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පීඩන වැඩි තැන ඉඳන් ඉලෙක්ට්‍රෝන පීඩන අඩු තැනට ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරනවා. අපි ඒකට කියනවා කරන්ට් එක නැත්නම් ධාරාව කියලා. මේ ධාරාව කතා කරද්දී අපිට මේ ධාරාවයි ගමන් කරන දිශාව ගැන තියෙනවා ඉස්සරහට දේවල් අපි සාකච්ඡා කරනවා. අපිට මේතනදී අදහස් වෙන්නේ මේ වීඩියෝ එකෙන් මේ මූලික සිද්ධාන්තවල හැසිරීම කොයි වගේද කියන එක සරල අදහසක් ගන්න විතරයි. රයිට්. එතකොට එහෙනම් අපි පළවෙනි එක ඉගෙන ගත්තා වෝල්ටේජ් ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසක්. ඊට පස්සේ අපි කතා කරා ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසට ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පුළුවන් මාර්ගයක් අපි පරිපතේ සකස් කරාට පස්සේ ධනාග්‍රය සහ ඍණාග්‍රය සම්බන්ධ කරාට පස්සේ ඉලෙක්ට්‍රෝන පීඩන වැඩි තැන ඉඳන් ඉලෙක්ට්‍රෝන පීඩන අඩු තැනට ඉලෙක්ට්‍රෝන ධාරාවක් මේ සම්බන්ධ කරපු මේ සන්නායක හරහා ගමන් කරනවා. රයිට්. එතකොට එහෙනම් අපි මූලික සිද්ධාන්ත මූලික පාරාමිතින් දෙකක් දැනගත්තා. පළවෙනි එක වෝල්ටීයතාවය, දෙවෙනි එක ධාරාව. රයිට්. එතකොට බලන්න තව අපි පොඩ්ඩක් එහාට කතා කරමු. බලන්න මේ භාජනයේ දැන් මේ විදිහට තියෙන්නේ ටික වෙලාවක් හරි මේක සමාන වෙන්න ගන්න. අපි දැන් මෙතන බලන්න දැන් මේ නලය හරහා හරි ධාරාව ගමන් කරාට අපි හිතමුකෝ මේකේ ගල්කැට කිහිපයක් තියෙනවා කියලා. ගල්කැට කිහිපයක් තියෙනවා. ඔන්න ගල්කැට 3ක් 4ක් තියෙනවා. දැන් මේකේ ගල්කැට කිහිපයක් තියෙද්දි මොකද වෙන්නේ? දැන් මේ ඉස්සෙල්ලා වගේ ජලය ගමන් කරන්න පහසුවෙන් පුළුවන්ද? මේ ජලයේ ගමන් කරන්න කලින් පහසුවෙන් මේ නලය හරහා ගමන් කරා නම් දැන් ගල්කැට කිහිපයක් තියෙද්දි මේක හරහා ගමන් කරන ජල ධාරාව මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ගන්නවා. මොකද හේතුව මේ ජල ධාරාවට බාධාවක් මේ ගල් වලින් තියෙනවා. අපි තවත් මේකේ ගල් වැඩි කරොත් මොකද වෙන්න ඕනේ? මේ කරහා ගමන් කරන ජල ධාරාව තව අඩු වෙනවා. ඒකට හේතුව මොකද වෙන්න ඕනේ? ඒකට හේතුව ජල ධාරාව ගමන් කිරීමට එරෙහිව තියෙන බාධාව වැඩි වෙන නිසා නැත්තම් බාධාවට තව වචනයක් අපි කියන ප්‍රතිරෝධය.
මොකේද ප්‍රතිරෝධය තියෙන්නේ? ධාරාව ගමන් කිරීමට එරෙහිව තියෙන ප්‍රතිරෝධයක්. එහෙනම් මේ ප්‍රතිරෝධය වැඩි වෙන්න ධාරාව අඩු වෙන්න ගන්නවා. බලන්න අපි තවත් ප්‍රතිරෝධය වැඩි කරොත් එහෙම මේ ජලය ගමන් කරන ධාරාව ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා. එහෙනම් ප්‍රතිරෝධය ඔන්න ඔය වගේම එකක් විද්‍යුතෙත් අපිට දකින්න හම්බ වෙනවා. බලන්න මේ විදිහටම ආදේශ කරලා ගන්න මේ මෙතන අපි මේක සම්බන්ධ කරලා තියෙනවා මේ ඉලෙක්ට්‍රෝන ධාරාව ගමන් කරන්න සන්නායකයක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම මෙතන අපි ලෝඩ් එකක් නැත්නම් බල්බ් එකක් තියෙනවා. හරි ලෝඩ් එකක් නැත්නම් බාරයක් අපි සම්බන්ධ කරලා තියෙනවා මේ ධාරාව ගමන් කරන හරහා. එතකොට බලන්න මේ වයර් වල මේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමට බාධාවක් තිබුණොත් මේ බල්බ් එක ඇතුලේ බාධාවක් තිබුණොත් බාධාව වැඩි වෙන්න මොකද වෙන්න ඕනේ මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන එක අඩු වෙනවා ධාරාව අඩු වෙනවා. එහෙනම් කෙසේ වෙතත් එහෙනම් මෙන්න මේ වගේ ඇතුලේ තියෙන්න පුළුවන් රෙසිස්ටන්ස් එකක් නැත්නම් ප්‍රතිරෝධයක් නැත්නම් ප්‍රතිරෝධය right. එහෙනම් ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාව ගමන් කිරීමට දක්වන බාධාව. මෙතන ගත්තොත් එහෙම ජල ධාරාව ගමන් කිරීමට ගල් වලින් බාධාවක් ඇති වෙනවා. ඒ වගේම විද්‍යුතේ ඉලෙක්ට්‍රෝන ධාරාව ගමන් කිරීමට මේ සන්නායක වයර් වෙන්න පුළුවන්. මේ හයි කරලා තියෙන ලෝඩ් එකේ බල්බ් එකේ වෙන්න පුළුවන්. යම් එකක මේ බාධාවක් තිබ්බොත් ඒ බාධාව මගින් මොකද වෙන්න ඕනේ? මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ධාරාව ගමන් කිරීමට බාධාවක් ඇති වෙනවා. අපි එහෙනම් ඒකට කියනවා ප්‍රතිරෝධය කියලා. එහෙනම් අපි මූලික කරුණු තුනක් අපි අදහස් කරගත්තා. පළවෙනි එක වෝල්ටේජ්. එහෙනම් වෝල්ටේජ් කියලා කියන්නේ මොකද්ද? අපි සරලව කතා කරොත් වෝල්ටේජ් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසක්. එහෙනම් ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසක්. එහෙනම් මේ වෝල්ටේජ් කියන එක අපි මයින්නේ වෝල්ට් කියන එකකින් V නැත්නම් වෝල්ට් කියන එකකින් right. දෙවෙනි එක මේ ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසක් තියෙන නැත්නම් වෝල්ටේජ් එකක් තියෙන තැනකට අපි සන්නායකයක් නැත්නම් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පුළුවන් වයර් වලින් හරි සම්බන්ධ කරොත් මේ ධන සහ ඍණ අග්‍ර ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස සම්බන්ධ කරපු ගමන්ම මේක හරහා ගමන් කරනවා මොකද්ද? ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරනවා. අපි ඒකට කියනවා ඉලෙක්ට්‍රික් කරන්ට් එක. දැන් මේ කරන්ට් එක මයින ඒකකය අපි කියනවා ඇම්පියර් කියලා ගත්තොත් ඇම්පියර් මේක ඒ අකුරෙන් තමයි සංකේතවත් කරන්නේ. right. එහෙනම් ඇම්පියර්. එතකොට ඊළඟට ගත්තාම මේ ඉලෙක්ට්‍රෝන ධාරාව ගමන් කිරීමට දක්වන බාධාවට අපි කියනවා රෙසිස්ටන්ස් බාධාව. ඒක මයින්නේ ඕම් කියලා ඒක මෙන්න මේ වගේ සිම්බල් එකක් තියෙන්නේ. ඕම් අකුර. right. ඕම්. එහෙනම් අපි මූලික සිද්ධාන්ත තුනක් කතා කරා. පළවෙනි එක ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස වෝල්ටේජ් ඒක මයින එකකේ වෝල්ට්. ඊට පස්සේ අපි කතා කරා ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසකට සන්නායකයක් නැත්නම් ඉලෙක්ට්‍රෝන ගමන් කර හැකි මාර්ගයක් පරිපථයක් සම්බන්ධ කරපුවාම ඉලෙක්ට්‍රෝන පීඩනයේ වැඩි තැන ඉඳන් ඉලෙක්ට්‍රෝන පීඩනයේ අඩු තැනට මොකද කරන්නේ? මේකේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරනවා. එතකොට මේ ධාරාව අපි කියනවා කරන්ට් එක කියලා. ඒක මයින්නේ ඇම්පියර් වලින් ඒකේ ඒ අකුර. right. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ධාරාව ගමන් කිරීමට දක්වන බාධාවට කියනවා රෙසිස්ටන්ස් කියලා. ඒක මයින්නේ ඕම් කියලා එකේ මේකේ තියෙන සිම්බල් එක තමයි මේ තියෙන්නේ. එතකොට එහෙනම් විද්‍යුතය ගත්තොත් මූලික පරාමිතින් තුනක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. වෝල්ටේජ්, කරන්ට් සහ රෙසිස්ටන්ස්. එහෙනම් මේ තුන ගැන අදහසක් ඇති. අපි ඉස්සරහට මේක ගැන තව ටිකක් ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා. මේකදී අපිට කරන්ට් කියලා කියන එක තව ටිකක් එහාට මේ අර්ථ දක්වන්න වෙනවා. අපිට එදින්දි කූලෝම් ගැන කතා කරන්න වෙනවා. ඒතකොට ඇත්තටම මේ ඇම්පියර් කියන එක හැදෙන විදිය ගැන සාකච්ඡා කරන්න වෙනවා. මේ සරල අදහසක් මෙතනින් තියෙන. එතකොට මේ කතා කරා දේවල් වලට වඩා දේවල් ටිකක් එහාට අපිට ඊළඟ වීඩියෝ එකදී සාකච්ඡා කරන්න පුළුවන්. ඒතකොට මේකදී අපි සාකච්ඡා කරන්නේ මූලික හැසිරීම මොකක්ද මේ මූලික පරාමිතින් වල කියලා. right. එතකොට එහෙනම් මේකේ අදහසක් එන්නේ නැති. එතකොට ඊළඟ වීඩියෝ වලදී මීට වඩා තව එහාට අපි සාකච්ඡා කරමු. බොහොම ස්තුතියි.